Mahamaya Deviya Siddhartha Kumara Ipadi Satyanidina Miki Kei Siddhartha Kumara ki Upata Mululotidama Mahamangalya Kwat He Mangali Satyanidinedi Mulu Shakiwanshama Shokirpat Karamin Mahamaya Deviya Milo Harakiaya Bohotinik Sitani Mea Darukasukidi Etu Asanipiak Misa Sidua Bai Namut බෞද්ධ සාහිත්‍යයට අනුව මේට හේතු කීපයක් බලපා තිබේ. ඉන් එකක් නම් ආයුෂ ප්‍රමාණය අවසන් වීමයි. බෝසතාණන් වහන්සේ නම කුස පිරිසිඳ ගැනීමට පෙර එම මවගේ ආයු කාලය පිළිබඳව එතුමා දිව්‍ය ලෝකයේ සිට පස්මා බැලුම් බලන අවස්ථාවේදී පරීක්ෂා කළයි. මහාමායා දේවියගේ ආයුෂ සිද්ධාර්ථ කුමාරයා ඉපදී දින 7කට පසු අවසන් වීමට නියමිතව තිබුණි. එබැවින් ඇමීගේ දරුප්‍රසූතිය වරදකින් නොව ඇගේ ආයුෂ අවසන් වූ බැවිනි. අනෙක නම් බුදු මවකගේ කුසෙහි පිරිසිදු බවයි. බෞද්ධ ධර්මයට අනුව සම්මා සම්බුදු පදවිය ලබන උත්තමයෙකු දසමසක් වැඩ සිටි ඒ උතුම් කුස එන් පසු සාමාන්‍ය දරුවෙකු පිරිසිදු ගැනීම සඳහා භාවිත නොවේ. ඒ හරියට රජකු වැඩ සිටි මාලිකාවක් සාමාන්‍ය ජනයාගේ ප්‍රයෝජනයට නොගන්නාක් මෙනි. බෝසතාණන් වහන්සේ නමක් ඉපදුණු පසු එම මව තවදුරටත් කී සැප විඳීම බුද්ධ ධර්මයේ ස්වභාවයට නොගැලපෙන බැවින් ඇය මිය ගොස් දිව්‍ය ලෝකයේ උපත ලබයි. මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මහාමායා දේවිය එක්තරා කුල කුමරියකව ඉපද සිටියාය. එදා ඇය බුදුරජාණන් වහන්සේගේ මව දැක මමත් මතු දිනක මුදු කෙනෙකුගේ මවක් වේවා කියා මහා ප්‍රාර්ථනාවක් කළාය. එම ප්‍රාර්ථනාව සම්පූර්ණ වීමෙන් පසු ඇයගේ එම උතුම් මෙහෙවර අවසන් වූ බැවින් ඇය තුසිත දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය පුත්‍රයාව උපත ලැබුවාය. බුදුරජාණන් වහන්සේ මුද්දත්වයට පත් වූ පසු තවුත්සා දිව්‍ය ලෝකයට වැඩම කර අභිධර්මය දේශනා කළේ තම මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු දෙවියන්ටයි. මවට ප්‍රතිගුණ සැලකීමේ උතුම් ආදර්ශය එන් උන්වහන්සේ ලෝට පෙන්වූසේක. මහාමායා දේවිය මියගිය පසු සිද්ධාර්ථ කුමාරයා හදා වඩා ගත්තේ ඇගේ සොයුරිය වූ මහා ප්‍රජාපති ගෞතමී දේවියයි. ඇයද පසුව බුදුසසුනේ මහණ වී රහත් භාවයට පත් වූවාය. අපගේ මෑණියන් ජීවත් සිටින කාලයේදීම උන්ට සැලකීම සහ කෘතගුණ දැක්වීම බුදුදහමේ උගන්වන උතුම් මගකි.